ආයුබෝවන් ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවය කිරීමට මෙන්න ඔබට අවස්ථාවක්. ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගමේ රැකියා අබැර්තු රැසක්. කළමනාකරණ සහකාර දෙවන ශ්‍රේණිය. රැකියාවේ ස්වභාවය. අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානී විසින් පවරා ඇති විෂයන්ට අදාළ පරිපාලන සහ ලේඛන කටයුතු ඉටු කිරීම, ලේඛන ගොනු තබා ගැනීම, අදාළ දත්ත ගබඩා නිරීක්ෂණය සහ යාවත්කාලීන කිරීම. ප්‍රධාන කාර්යභාරය. පවරා ඇති විෂයන්ට අදාළ සියලු පරිපාලන කටයුතු සිදු කිරීම, ගොනු සකස් කිරීම සහ නියමිත ක්‍රමයට තබා ගැනීම, රහස් ලේඛන ආරක්ෂා කිරීම, අදාළ විෂයන්හි සියලුම කෙටුම්පත් ටයිප් කිරීමේ කටයුතු, විෂයට අදාළ චක්‍රලේඛ සහ අනෙකුත් මාර්ගෝපදේශ අනුගමනය කිරීම, පරිගණක දත්ත ගබඩා නිරීක්ෂණය හා යාවත්කාලීන කිරීම, ගනුදෙනුකරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. අවශ්‍ය සුදුසුකම්. අපසු උසස් පෙළ විභාගයේ විෂයන් 3ක් එකවර සමත්වීම සහ ඉංග්‍රීසි සහ ගණිතය සඳහා සම්මාන සාමාර්ථ සහිතව අපෝස සාමාන්‍ය පෙළ විභාගය හෝ ඊට සමාන විභාගයක් සමත් වී තිබීම. සහ පිළිගත් ආයතනයක කළමනාකරණ සහකාරෝ සමාන තනතුරක අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්දක්. සහ ඉංග්‍රීසි හෝ සිංහල භාෂාවෙන් ටයිප් කිරීමේ හැකියාව. ඉංග්‍රීසි ටයිප් කිරීමේදී පැයට වචන 30ක සහ සිංහල ටයිප් කිරීමේදී පැයට වචන 25ක වේගය. සහ තෘතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් පරිගණක රියදුරු බලපත්‍රයක් හෝ සමාගම විසින් පිළිගත හැකි අවම වශයෙන් මාස 3ක පරිගණක පාඨමාලාවක් හදාරා තිබිය යුතුය. තොරතුරු හා sannivedana තාක්ෂණය ICT සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයේදී විෂයක් ලෙස සම්පූර්ණ කර ඇතනම් පරිගණක පාඨමාලාව අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. තෝරා ගැනීම. ලිඛිත පරීක්ෂණයක් හා සම්මුඛ සාකච්ඡාවක් මගින්. වයස. අයදුම්පත් බාරගන්නා අවසන් දිනට අවුරුදු 35ට අඩු විය යුතුය. අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2025 නොවැම්බර් 14 වන දිනයි. වැටුප. මෙම තනතුරු සඳහා ආකර්ෂණීය වැටුප් පැකේජයක් සහ අමතර වාසි. ඊට අමතරව තෝරා ගන්නා අයට ආකර්ෂණීය අමතර ප්‍රතිලාභ ලැබෙනු ඇත. ග්‍රැෆික් නිර්මාණ ශිල්පී දෙවන ශ්‍රේණිය. රැකියාවේ ස්වභාවය. නිර්මාණාත්මක ප්‍රමිතීන් සහ අරමුණු සමග පෙළගැස්වීම සහතික කිරීම සඳහා අංශයේ නිර්මාණාත්මක බහුමාධ්‍ය නිලධාරියාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ග්‍රැෆික් නිර්මාණය සහ නිශ්චිත කාර්යයන් සිදු කිරීම. ප්‍රධාන කාර්යභාර. විවිධ ව්‍යාපෘති සඳහා අවශ්‍ය සියලුම ග්‍රැෆික් සහ බහුමාධ්‍ය අන්තර්ගතයන් සැලසුම් කර සංවර්ධනය කිරීම. සමාජ මාධ්‍ය සටහන්, බැනර්, අත්පත්‍රිකා වැනි ආකර්ශනීය අන්තර්ගතයන් නිර්මාණය කිරීම. ඉංග්‍රීසි හෝ සිංහල ටයිප් කිරීම මගින් ඩිසයින් සහ ලේඅවුට් සකස් කිරීමෙන් වාර්තා සැකසීමට සහාය වීම. අලෙවිකරණ කණ්ඩායම සමග සම්බන්ධ වී ඉල්ලීම් අනුව නිර්මාණ සැලසුම් කිරීම ඇතුළු කාර්යභාරලන්. අවශ්‍ය සුදුසුකම්. පිළිගත් ආයතනයක ග්‍රැෆික් ඩිසයින්, මල්ටිමීඩියා, විෂුවල් ආර්ට්ස් පාඨමාලාවක් හදාරා තිබීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ level 4 සුදුසුකමක් තිබීම. Adobe Photoshop, Illustrator, InDesign ආදී භාවිතය පිළිබඳ දක්ෂතාව, වීඩියෝ එඩිටිං මෘදුකාංග, Premiere Pro, After Effects පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් වේ. ඉංග්‍රීසි හා සිංහල ටයිප් සෙටිං හා පිරිසැලසුම් නිර්මාණය පිළිබඳ පළපුරුද්ද. මුද්‍රණ ක්‍රියාවලිය පිළිබඳ දැනුම. ආධුනිකත්ව, පුහුණු කාලය සහ පාඨමාලා කාලය ඇතුළුව අදාළ ක්ෂේත්‍රයේ වසර 4ක පළපුරුද්දක් තිබිය යුතුය. මෙහිදී තිස්වෙන්නේ ඒ සියලු සුදුසුකම් පිළිබඳවයි. ඒ සඳහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් ලින්ක් එක ඔස්සේ වැඩිදුර තොරතුරු දෙක ගත හැකිය. තෝරා ගැනීම. ප්‍රායෝගික පරීක්ෂණයක් හා සම්මුඛ සාකච්ඡාවක් මගින්. වයස. අයදුම්පත් බාරගන්නා අවසන් දිනට අවුරුදු 35ට අඩු විය යුතුය. අයදුම්පත් බාරගන්නා අවසන් දිනේ 2025 නොවැම්බර් 14 වන දිනයි.
වැටුප. මෙම තනතුරු සඳහා ආකර්ශනීය වැටුප් පැකේජයක් සහ අමතර වාසි. ඊට අමතරව තෝරාගන්නා අයට ආකර්ශනීය අමතර ප්‍රතිලාභ ලැබෙනු ඇත. මේ පිළිබඳ සියලු තොරතුරු පහත ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් ලින්ක් එක ඔස්සේ ඔබට මේ ආකාරයට දැකගත හැකියි. මෙහි ඔබට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සියලුම රැකියා ඇබෑර්තු දැකගත හැකියි. එයින් ඔබට අදාළ වේකන්සියක ඉදිරියේ ඇති ඇඩ්වර්ටයිස්මන්ට් මත ක්ලික් කිරීමෙන් ඒ පිළිබඳව සියලු තොරතුරු දැකගත හැකියි. එයට පහතින් තිබෙන ස්පෙසිමන් ඇප්ලිකේෂන් මත ක්ලික් කිරීමෙන් අදාළ අයදුම් පත්‍රය මේ ආකාරයට ඩවුන්ලෝඩ් කරගත හැකියි. අදාළ සහතිකවල පිටපත් සමග වෙබ් අඩවියේ ඇති ආකෘතිය අනුව සකස් කරන ලද අයදුම් පත්‍රය පහත ලිපිනයට 2025 නොවැම්බර් 14 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලින් හෝ කුරියර් සේවාව මගින් පමණක් යවන්න. ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුර සඳහන් කරන්න. සම්පූර්ණ නොවන හෝ નિયમિત ආකෘතියක අනුරූප නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ. ඉදිරියේදීත් මෙවැනි රැකියා පිළිගුණ තොරතුරු ලබා ගැනීමට මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.